ගිහින් කරපු ශක්‍රයාගේ හමුවීම පාන්දරම විස්තර නෝනට කිව්වාම ඔයාට ඔල්මා දෙදරෑ හිටියේ ඔතනම රවට්ටන්න හැදුවට රැවටෙන්නේ නෑ මම ඔහොම හිතපු නැති දේවල් බොහෝම වෙනවා එතකොට ඉවසලා දෙයක් කරන්න වෙනවා ඔහොම හිතපු නැති දේවල් බොහෝම වෙනවා එතකොට ඉවසලා දෙයක් කරන්න වෙනවා තමයි පියන්නේ ඇත්තටම වුණ දෙයක් නෑ විශ්වාස කරන්නේ මම කොහොමට කිව්වත් පුතාටත් කතා කරලා කියනව ඇහුණත් තාත්තගේ සිහිවි කලෙන් මොලේ අමාරුවක් තාත්තගේ සිහිවි කලෙන් මොලේ අමාරුවක් හිතුවෙත් නැති තැනකට මේ යන්නේ දොස්තරටද නොකියම මේ කෝල් කරන්නේ කොහොමද මේ ජංජාලෙන් දැන් බේරෙන්නේ තැනට සුදුසුනුවනක් දැන් ඕන කරන්නේ ඔහොම හිතපු නැති දේවල් බොහෝම වෙනවා එතකොට ඉවසලා දෙයක් කරන්න වෙනවා ඔහොම හිතපු නැති දේවල් බොහෝම වෙනවා එතකොට ඉවසලා දෙයක් කරන්න වෙනවා ඔයාල රැවටුනාද මම කරපු විහිළුවට මට හීනෙන් පෙනුණු දෙයක් කිව්වේ ඔයාලට නෑ රැවටුනේ ඔයාගේ ඔය මෝඩ විහිළුවට ඇත්තම දැනගන්න කෝල් කරේ බොරුවට හිනා වෙලා එයා එහෙම කිව්වට පස්සේ කවුද රැවටුනේ කියලයි මට දැන් ප්‍රශ්නේ ආරාධන ලැබුණොත් ආපහු එහෙ යනවා මොකුත් නොවුන වගේ ඇවිත් නිදා